හලෝ කොහොමද ඉතින් ඔයාලට? මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා. ඉතින් අද මම හිතුවා අර්තාපල් ජූස් එකක් හදන හැටි අරගෙන එන්න. අර්තාපල් ගෙඩියක් හරි ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණයක් ග්‍රේට් කරලා අරගන්න. එහෙම නැත්නම් ග්‍රේට් කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා චූටි කැබලි වලට කපලා අරගන්න. ඊට පස්සේ අපි ඕක බ්ලෙන්ඩ් කරගන්න ඕනනේ. ඉතින් බ්ලෙන්ඩ් ජාර් එක අරගෙන ඔය ග්‍රේට් කරගත්තු අර්තාපල් අල ටික අර්තාපල් කෑලි ග්‍රේට් කරගත්තු ඒවා ටික දානවා බ්ලෙන්ඩ් ජාර් එකට. බ්ලෙන්ඩ් ජාර් එකට ඒ ටික එකතු කරගත්තයින් පස්සේ අපි ඒකට වතුර ටිකක් එකතු කර ගන්නවා. වතුර ඒක මහා ලොකු ප්‍රමාණයක් අපි ඒ වෙලාවේදී වතුර එකතු කරගන්නේ නැහැ. මේක බ්ලෙන්ඩ් කරගන්නනේ. යම් ප්‍රමාණයක් වතුර එකතු කරගන්නවා. ඉන් පස්සේ අපි ඒක බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් බ්ලෙන්ඩ් කරගත්තාම අපිට අර්තාපල් යුෂ ටික පෙරා ගන්න වෙනවා. ඉතින් අපිට ඒකට අර්තාපල් යුෂ පෙරා ගන්න පෙරණයක් භාවිතා කරලා ඒක අපි ඉන්පස්සේ වීදුරුවට ඒ අර්තාපල් යුෂ එකතු කරගන්නවා. අර්තාපල් යුෂ එකතු කරගෙන ඔය ආකාරයට අපි ඔහොම ওই විදිහට අර්තාපල් යුෂ ටික එකතු කරගන්නවා. ඉන් පස්සේ අපි මේ අර්තාපල් යුෂ පෙරණයකින් පෙරා ගනිමින් එකතු කරගන්නේ. ඉන් පස්සේ ওই ටික දාගත්තයින් පස්සේ යුෂ ටික එකතු කරගත්තයින් පස්සේ ඒ යුෂ වල ප්‍රමාණයට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර එකතු කරගන්නවා. ඉතින් දැන් අපි ඔය ජූස් එකට අවසාන වශයෙන් කරන්නේ දෙහි යුෂ එකතු කරගන්න එක. අර්තාපල් ජූස් එක දෙහි යුෂත් එකතු කරලා ඉවරුණයින් පස්සේ අර්තාපල් ජූස් එක හදලා ඉවරයි. ඉතින් හරීම රසවත් පානයක් අර්තාපල් ජූස් කියන්නේ. ඒ වගේම බලන්න හරිම ලස්සනයි ඒ කලර් එකත් එක්ක ඒ ඩ්‍රින්ක් එක. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න. රසවත් වගේම හරිම ලස්සනයිනේ. ඉතින් ආදරණීය මගේ යාළුවෝ හැමෝටම කියන්නේ ඔක හරිම රසවත් හදලා බලන්න. ඉතින් අපි ওই විදිහට ඕනම ජූස් වර්ගයක් හෝ වේවා අපි සෞඛ්‍ය ගැන හිතලා මොකක් හරි ජූස් එකක් හදා ගන්නවා නම් අපිට පුළුවන් ඊට කලින් සාමාන්‍යයෙන් සර්ච් කරලා බලන්න මේ ජූස් එකෙන් මොනවද මට අත්වෙන ප්‍රතිලාභ. එහෙම නැත්නම් මම මේ ජූස් එක බොන්න හොඳද නැද්ද? ඔය කියන හැමදේම දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක අපිට හොයලා බලන්න පුළුවන්නේ. ඉතින් ඒ ගැනත් දැනුවත්කමක් ලබාගෙන තමයි අපි හැම වෙලාවෙම ආහාර ලබා ගන්න ඕනි කියන එකත් මම ඕගොල්ලන්ට මතක් කරනවා. ඉතින් රසවත් ආහාර කොයිතරම් දුරට තමන්ගේ ශරීරයට ගුණදායකද කියන එක ගැනත් අපි හිතන්න ඕනේ.